ඔයාට සමහර වෙලාවට හිතෙනවා නේද මෙයා මට කියන්නේ බොරුවක්. මෙයා මට මේ බොරුවක් කියනවා වෙන්න ඇති කියන හැඟීම එනවා නේද? ඔයා දන්නවද කෙනෙක් බොරුවක් කියනකොට එයාගේ සිදුවන වෙනස්කම් මොනවද කියලා? අන්න ඒක ඔයා දැනගත්තොත් ඔයාට පුළුවන් මේ කෙනා කියන්නේ බොරුවක්ද නැත්නම් ඇත්තක්ද කියලා තේරුම් ගන්න. පළවෙනි දේ තමයි ඔයාට දැන් හිතෙනවා නම් මෙයා මේ කියන්නේ බොරුවක් වෙන්න ඇති කියලා ඔයා හොඳට එයාගේ S2 දිහා බලන්න. ඔයා බලන්න එයත් ඔයාගේ S2 දිහා බලාගෙන එක දිගට මේ කියන දේ කියන්න පුළුවන්ද කියලා. එයා ඔයාගේ S2 වලක්ව ගන්න උත්සාහ කරනවා නම් ඔයා දිහා කියන්නේ බලන්න නැතුව අටපිට බල නිකන් කියන්න උත්සාහ කරනවා කියන්නේ අන්න එයා බොහෝ දුරට බොරුවක් තමයි කියන්නේ. අනිත් දේ තමයි මේ කෙටියෙන් කියන්න පුළුවන් දේ අපි කියන්නේ මහ වැල් වටාරමක් වගේ කියනවා කියලා. ඔයාට හිතෙනවා අයියෝ මේක මේ සුළුවෙන් කියන්න පුළුවන් දෙයක්. ඇයි මෙයා මෙච්චර මේකට දේවල් කරුණු එකතු කරන්නේ මේ දේ කියන්න කියලා. ඉතින් අන්න එහෙම අවස්ථාවකදීත් අපිට අදහසක් ගන්න පුළුවන් මේ පුද්ගලයා මේ කියන්නේ බොරුවක් කියන එක. ඒ වගේම තමයි බොරුවක් කියනකොට කෙනෙක්ට මෙහෙම එක දිගට මෙහෙම අර අපි කියන්නේ ඒකාකාරීව ඉඳගෙන කියන්න බෑ. එක්කෝ යා මෙහෙම ඔළුව කසනවා, එක්කෝ යා මෙහෙම කන මෙහෙම අල්ලනවා. අන්න ඒ වගේ එයාගේ අංග චලනවල වෙනසක් සිදු වෙනවා කතා කරද්දි. ඉතින් ඔයාට මේකෙනොත් අදහසක් ගන්න පුළුවන් මේ කියන්නේ මෙයා බොරුවක් කියලා. ඉතින් එහෙනම් ඊට පස්සේ කෙනෙක් කියන බොරු වලට රැවටෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙයි ඔයාට.